අක්කේ මම කැම්පස් යන්න ඉන්නේ. මට ඒකට ගැලපෙන විදිහට අයිටම් ටික ඇඩ් කරලා දෙනවද? හැබැයි මං මාල කොණ්ඩකට වගේ දේවල් නම් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. සඳලේ ඔයාගේ වැඩ එක තමයි මේ රෙඩි කරන්නේ. දම් පාටයි රෝස පාටයි කියන්නේ සඳලිගේ ෆේවරිට් කලර්ස්. එන්නකෝ එහෙනම් සඳලිගේ ලකී ස්කෝප් එක try කරන්න. මොනවද ඇඩ් වෙන කියුට් අයිටම් කියලා බලමු. අන්න මුලින්ම තියෙනවා මිරර් එකක්. මට හිතුණා කොම්බ එකයි මිරර් එකයි තියෙන කියුට් සෙට් එක දෙන්න. ඊළඟට තියෙන්නේ බෑන්ගල් එකක්. මට හිතුණා වයිට් කලර් එක හොඳයි කියලා. ඕන ඇඳුමකට මැච් වෙන විදිහට දාගෙන යන්නත් පුළුවන්. charm bracelet එකක්. ඊළඟට ඇඩ් වෙලා තියෙන්නේ ස්ලීපින් මාක්ස් එකක්. මම මේක බ්ලූබෙරි ෆ්ලේවර්ස් එකෙන් එකතු කරා. දන්නවනේ ඉතින් මේක පැකට් එකක් දෙපාරක් තුන් පාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ස්ලීපින් ටයිම් එකට. කවුද මේ එන්න බෑ කියන කෙනා? නෙල් පොලිෂ් එකක් ඇඩ් වෙලා තියෙන්නේ. ඒක මම පර්පල් කලර් එකෙන් එකතු කරලා දුන්නා. පපි ස්ක්‍රන්චි එකක් තියෙනවා. මේක නම් දෙන්නත් ලොබ්බයි වගේ. ඒ කලර්ස් ටික බලන්නකො රේන්බෝ කලර්ස් වගේ මාරම ලස්සනයි. කියුට් ස්ක්‍රන්චි එකක්. බෝ හෙයා ක්ලිප් එකක් තියෙන්නේ. හෙයා ක්ලිප් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ කිව්වනේ. ඔන්න ඒ නිසා මම පේෂීට් මාක්ස් එකක් එකතු කරලා දුන්නා. ඊළඟට ඇඩ් වෙලා තියෙනවා නෙල් පොලිෂ් රිමූවර් එකක්. මට හිතුණා ඊට වඩා හොඳයි කියලා ලිප්ස්ටික් එකක් ඇඩ් කරලා දුන්නොත්. ඉතින් මම මේ මැජික් ලිප්ස්ටික් එක එකතු කරා. මේක චුටි වෙලාවක් තියන්න ඕන. ඉතින් කලර් එක වෙනස් වෙන්න. ආයෙම ඇඩ් වෙලා තියෙන්නේ බෑන්ගල් එකක් හින්දා මම ඒ වෙනුවට එකතු කරා හෑන්ඩ් ක්‍රීම් එකක්. අත් ඩ්‍රයි වුණ වෙලාවට පාවිච්චි කරන්නත් පුළුවන්. ස්ටිකර් කාඩ් එකක් ඇඩ් වෙලා තියෙන්නේ. මම ඒ වෙනුවටත් අයිබ්‍රෝ පෙන්සිල් එකක් එකතු කරලා දුන්නා. අන්න අවසානයේ තියෙනවා ස්ක්‍රන්ච් එකක්. ඒකත් ඉතින් සඳලි කැමතිම කලර් එකෙන් පර්පල් කලර් එකෙන් මේ විදිහට එකතු කරලා දුන්නා. ඉතින් ඔය විදිහට තමයි සඳලිගේ ඔඩර් එක රෙඩි වුණේ. මං හිතනවා මේ අයිටම් වලට සඳලි ගොඩක් කැමති වෙයි කියලා. ආයෙම මතක් කරනවා ලකී ස්කෝප් එකක ප්‍රයිස් එක කීයද කියලා අහන අයට ලකී ස්කෝප් එකක මිල වෙන්නේ රුපියල් 1000යි. එහෙනම් ගිහින් එන්නම්.